මෙතින් 6 වෙනි ගාන මිනිසෙක් ඔහුගේ ඉඩමෙන් දෙකෙන් එකක් බිරිඳටද ඉදිරියෙන් තුනෙන් එකක් පුතාටද තුනෙන් එකක් පුතාටද ඉදිරියෙන් හතරෙන් එකක් අවමංගල්‍ය ආධාර සමිතියකටද පරිත්‍යාග කරයි. ඒ කියන්නේ එයා ගාව ඉඩමක් තියෙනවා. සාමාන්‍යයෙන් O level වලට විභාග වලට මේ වගේ ප්‍රශ්න එන්නේ. 6 වෙනි ප්‍රශ්නය. මෙයා මේ එයාගේ ඉඩම එක එක ඒවාට පරිත්‍යාග කරලා. තමන්ගේ ගෙදර කට්ටියටත් දීලා. එතකොට දැන් මේකේ පුතාට දුන් කොටස මුළු ඉඩමෙන් කොපමණ කොටසක්ද කියලා පළවෙනි ප්‍රශ්නේ අහනවා. දැන් මේක කියුවා මිනිසෙක් ඔහුගේ ඉඩමෙන් දෙකෙන් එකක් බිරිඳටද ඉතිරියෙන් තුනෙන් එකක්. එතකොට දැන් බිරිඳට මෙහෙම ලොකුවට ඉඩම තියෙනවා නම් දෙකෙන් එකක් දෙනවා බිරිඳට. එතකොට ඉතිරි ගාන මෙච්චරයි ඉතිරි දෙකෙන් එකයි. ඒ ඉතිරියෙන් මම කියා දීලා තියෙනවා මේ જાති ගණන් වල අල්ලා යන්න තියෙනවා කියන්නේ වැඩි කිරීම. ඉතිරියෙන් තුනෙන් එකක්. ඉදිරියෙන් තුනෙන් එකක් දාපු ගමන් මේ විදිහට ඉතිරියෙන් මං අල්ලන්න දාලාම ලියන්නම් ඉතිරියෙන් තුනෙන් එකක් එක්වරක් එක 1යි දෙවර 3 6යි උත්තරේ 6න් 1යි කියලා එනවා. ඒ උත්තර ඇවිල්ලා තියෙන අයට පුළුවන් මට අත මේ රියැක්ෂන් එකක් එවන්න. එතකොට මට ඒගොල්ලෝ කවුරු හරි කරලා කියලා යම්කිසි අවබෝධයක් එනවා. ඒ උත්තර ඇවිල්ලා තියෙන. ඒ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ ඕනම කෙනෙකුට ලේසියෙන්ම ගන්න පුළුවන්. ඊළඟට දෙවෙනි එක සමිතියට දුන් කොටස හෙක්ටයාර 8න් එකක් නම් මුළු ඉඩමේ වර්ගඵලය හෙක්ටයාර කීයද? දැන් මේ හෙක්ටයාර කියන්නේ ඊටා විශාල ප්‍රමාණයක්. සාමාන්‍ය මිනිසෙක් හින්දා මේ හෙක්ටයාර 8න් එකක් තමයි මෙයා මේ සමිතිය කියන්නේ අර අවමංගල්‍ය ආධාර සමිතියට තමයි දීලා තියෙන්නේ. දැන් අපි ගාණක් හදලා මේ ටික මුළු ඉඩමේ වර්ගඵලය තමයි අහන්නේ. දැන් එතකොට අපි මේකේ තියෙන විදිහට ගත්තාම බිරිඳට දීලා තියෙනවා දෙකෙන් එකක්. ඊළඟට පුතාට දීපු ගාන අපි දැන් හොයාගත්ත 6න් එකයි. බිරිඳටයි පුතාටයි දුන්නාට පස්සේ ඉතිරියෙන් 4න් එකක් තමයි අවමංගල්‍යතාවයට. එහෙනම් බිරිඳටයි පුතාටයි දීපු ප්‍රමාණ ටික හොයාගන්නවා ඒ දෙක එකතු කරලා. මෙයාව තුනේ භාග එකතු කිරීමේදී පොදු හරයක් ගන්න 3න් වැඩි කළා. එතකොට එන්නේ 6න් 3 ධන 6න් 1. ඔක්කොම 6න් 4යි. එතකොට මේ ටික 6න් 4යි මේකෙන් මේ ටික හැරුණාම ඉතුරු ටික. එහෙනම් ඉතිරිය වෙන්නේ 6න් 4ක් අඩු කරනවා. එතකොට 6න් 2යි. ඉතිරිය 6න් 2යි. මේ ඉතිරියෙන් 4න් එකක් කියලා කියන්නේ. ඒ කියන්නේ 6න් 2න් 4න් එකක්. කපන්න නැතුව එකපාර වැඩි කරොත් එහෙම එක් වරක් 2 2යි 12න් 2යි. sorry 24න් 2යි. සරල කරගත්තොත් 12න් 1යි කියලා සරල කරගන්න පුළුවන්. එතකොට සමිතියට දුන් කොටස හෙක්ටයාර 8න් එකක්. ඒ කියන්නේ සමිතියට දීලා තින්නේ 12න් 1යි මෙයාගේ ඉඩමේ. ඒ කියන්නේ 12න් එකක් කියන්නේ ඔන්න භාග දාලා තියෙන්නේ 8න් 1යි හෙක්ටයාර. 8න් 1යි හෙක්ටයාර. 12න් එකක් කියන්නේ 8න් 1යි හෙක්ටයාට නෙමෙයි හෙක්ටයාර. හෙක්ටයාර 8න් 1යි. 12න් 12ක්නේ සම්පූර්ණ ඊටම වෙන්න ඕනේ. එහෙනම් මේ 8න් 1 කියන එක 12න් එකක් කියන්නේ 8න් 1යි නම් සම්පූර්ණ ඊට බලන්න 8න් 1 වැඩි කරනවා මම මේ සුළු කිරීම මෙතන යටින් කරන්න 8න් 1 වැඩි කරනවා 12න්. එතකොට අපිට 12න් 12ක් එනවා. 12න් වැඩි කරද්දී එක් වරක් 12 12යි යටට 8 එනවා. මේක සරල කරපුවාම 4න් බෙදෙනවා දෙකම. මෙයාව 4න් බෙදපුවාම 2යි 4 වරක්. මෙයාව 4න් බෙදපුවාම 3යි. 3න් 2යි කියන්නේ sorry 2න් 3යි කියන්නේ 1.5යි කියලා තමයි එන්නේ. 3 2කින් බෙදුවම 1.5යි. එහෙනම් ඉඩමේ වර්ගඵලය 1.5යි 1.5යි හෙක්ටයාර. ඉඩමේ වර්ගඵලය 1.5යි හෙක්ටයාර කියලා ඒක ඇල්ලට උත්තර එනවා ඔය විදිහට. මේක ඇල්ල ගොඩක් අයට කරගන්න බැරි වෙන්නේ නැති. මොකද අපි හදන ගණන් වල තියෙන්නේ භාගමයාගයක් නෙමේ ඉඩම හෙක්ටයාර 8යි 10යි ඒ වගේ මේක හෙක්ටයාර භාග ගානක් තියෙන්නේ 8න් 1යි කියලා. ඒතකොට 8න් 1ක් 12න් එකක් කියන්නේ 8න් 1යි නම් 12න් 12ක් බලන්න 8න් 1 12න් වැඩි කරලා තමයි මම 1.5 කියලා ගත්තේ. හරි. ඊට පස්සේ එතකොට මේකේ උත්තරේ 1.5යි. ඊට ඔහුට ඉතිරි වූ කොටස හෙක්ටයාරයක් රුපියල් 4,50,000 බැගින් වික්කේ නම් විකුණා ලැබූ මුදල කොපමණද? එතකොට දැන් මේක කියවද්දී හිතෙනවා මෙයාට හෙක්ටයාර ගොඩාක් තියෙනවා කියලා. මේ දීලා තියෙන හෙක්ටයාරයක මිල 4,50,000යි. හෙක්ටයාරයක මිල 4,50,000යි කියලා.
දැන් ඔහුට ඉතුරු වෙච්ච ප්‍රමාණය අපි හොයාගන්න ඕනේ. ඔහුට ඉතිරි වෙච්ච ප්‍රමාණය හොයාගන්න නම් අපිට කරන්න තියෙන එක දෙයයි ඔහුට ඉතිරි වෙච්ච ප්‍රමාණය හොයාගන්න. දැන් අපි බලන්න ඕනි පුතාට දුන්නු ගාන දන්නවා. පුතා පුතා බිරිඳ පුතා දෙන්නම දන්නවා. ඒ දෙක එකතු කරාම ආවේ 6න් 4යි 6න් 4යි. ඊට පස්සේ මෙයා අපි දැන් මෙතන හදාගත්තා එයා සමිතියට පූජා කරා 12න් එකක් 6න් 4යි 12න් එකයි එකතු කරාම එයා ඔක්කොම පරිත්‍යාග කරපු ටික එනවා. පරිත්‍යාග කරපු ඒවයි පවුලයට දීපු ඒවයි. මේ පොදු භාග එකතු කිරීමේදී 12 මෙතන යට තියෙන හින්දා පොදු හරය ගන්න මෙයා උඩයට දෙකින් වැඩි කරනවා. එතකොට එන්නේ 12න් 8 ධන 12න් 1. ඒ කියන්නේ 12න් 9යි. ඒ කියන්නේ මේ මිනිස්සයා බිරිඳටයි පුතාටයි පරිත්‍යාගයි කරලා තියෙනවා 12න් 9ක්. එහෙනම් ඉතිරි ටික හොයාගන්නේ 12න් අඩු කරනවා 12න් 9. 12න් 9ක් අඩු කරාම 12න් 3යි. ඒ කියන්නේ මිනිහට ඉතුරු වෙලා තියෙන්නේ 12න් 3යි. ඔහුට ඉතිරි වූ කොටස හෙක්ටයාරයක් රුපියල් 4,50,000 බැගින් වික්කේනම්. මෙයාට ඉතුරු වෙච්ච එක මෙයා හෙක්ටයාරයක් 4,50,000 බැගින් විකුණලා තියෙනවා. එතකොට මේකට මේ 12න් 3ක් කියන්නේ කොච්චරද කියලා හොයාගන්න වෙනවා. 12න් 1ක් කියන්නේ හෙක්ටයාර 8න් 1යි. මේ උඩ ගානේ අපි හෙව්වා එක. 12න් 1ක් කියන්නේ හෙක්ටයාර 8න් 1යි. මම මේ කැලේ රතු කරලා පෙන්නනවා. 12න් 1ක් කියන්නේ හෙක්ටයාර 8න් 1යි. මම මේ සුළු කිරීම ටික පොඩ්ඩකට මෙහාට දාන්නම්. 12න් 1ක් කියන්නේ හෙක්ටයාර 8න් 1යි. දැන් මේ මිනිස්සයාට ඉතුරු වුණේ හෙක්ටයාර මේ මිනිස්සයාට ඉතුරුනේ 12න් 3යි. එහෙනම් 12න් 3ක් කියන එක හොයාගන්න මේ 8න් 1 කියන එක 3ෙන් වැඩි කරනවා. 8න් 1 3ෙන් වැඩි කරාම හෙක්ටයාර එනවා 8න් 3යි හෙක්ටයාර. මිනිහා විකුණලා තියෙන්නේ හෙක්ටයාර 8න් 3ක්. එතකොට හෙක්ටයාර එකක් රුපියල් 4,50,000යි. මම හෙක්ටයාර වල සංකේත මෙතන උඩින් ලියන HA හෙක්ටයාර. හරි? 4,50,000යි හෙක්ටයාර එකක්. එතකොට අපිට අවශ්‍ය වෙන්නේ හෙක්ටයාර 8න් 3ක්. 8න් 3යි හෙක්ටයාර. ඒ කියන්නේ මේ 4,50,000 8න් බෙදලා 4,50,000 8න් බෙදලා 3ෙන් වැඩි කළා නම් හරි. 4,50,000 8න් බෙදලා 3ෙන් වැඩි කරනවා. එතකොට අපිට සුළු කිරීමක් කරන්න තියෙන්නේ 4,50,000 බෙදීම 8 8 වරක් 5යි 40යි 5ක් ඉතිරි 50ට 8 වරක් 6යි 48යි 48යි දෙකක් ඉතිරි 20ට 8 වරක් 2යි 16යි 4ක් ඉතිරි 40ට 8 වරක් 5යි අකට මේ බිඳුවම 56,250යි. එතකොට එක 8න් එකක් කියන්නේ 56,250යි. ඒ වගේ තුනක් 56,250 වැඩි කිරීම 3 බිඳුවයි 5 වරක් 3 15න් 5 දැන් මේකක් ඉතිරි 3 වරක් 2 6යි 1යි 7යි මෙතන 6 වරක් 3 18යි එකක් ඉතිරි 5 වරක් 3 15 1යි 16යි. එතකොට මේ මිනිහට ලැබෙන මුදල එයාගේ ගාව තියෙන ටික විකුණපුවාම 1,68,750යි. 750යි 1,68,750යි කියලා තමයි ඒක උත්තරේ එන්නේ. හරි? ඒක උත්තරේ එන්නේ මේ විදිහට. එතකොට මේක අමාරු ගාණක් කියලා මම කියලා ගද්දින් පටන් ගද්දින් කිව්වා සමහර ළමයිට හිතෙන්නේ නැති මේක හදන්න උත්සාහ කරපුවාට මේක වැරදි ගාණක් කියලා. නමුත් අර ඔයාලට භාගවල භාවිතය කරන්න ඕන හින්දා මම මේක දැම්මේ. ඊළඟට ඔහු බිරිඳට 3න් එකක් දී පුතාට 2න් එකක් දුන්නේ නම් සමිතියට ලැබෙන කොටස පෙර ක්‍රමයට සමිතියට ලැබෙන කොටස හා සසඳන්න. එතකොට පෙර ක්‍රමයට සමිතියට ලැබෙන්නේ කොච්චරද? පෙර ක්‍රමයට සමිතියට ලැබෙන්නේ මෙන්න මේක පානේ 12න් 1යි. 12න් 1යි. දැන් ඔන්න අලුත් ක්‍රමයක් කියනවා. එතකොට මේ ගණන් හදද්දී අපේ මානසික ඒකාග්‍රතාවය තියෙන්න ඕනේ. පළ උඩ ඉඳන් කියෝගෙන අගටම යනකම් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට හොඳ දරා ගැනීම හැකියාවක් අපිට හොඳට ඔරොත්තු දෙනවද කියලා තමයි මේකෙන් බලන්නේ. ඒක බාගෙට ඔරොත්තු දෙන අය මගින් නවතිනවා. හොඳටම ඔරොත්තු දෙන අයට හොඳටම පුළුවන් වෙනවා. හදාගන්න පුළුවන්. එහෙමනේ ඉතින් සමාජයේත් එක එක රැකියාවල් තියෙන මේ විදිහට සමහර රැකියා ඉතා අපහසුයි, සමහර ඒවා පහසුයි. වැඩි මහන්සි වෙන්න දෙයක් නැහැ. ඇඟ මහන්සි කරන්න විතරයි තියෙන්නේ වගේ. ඔහු බිරිඳට 3න් එකයි පුතාට 2න් එකක් දුන්නේ. එතකොට බිරිඳටයි පුතාටයි දෙන ප්‍රමාණය දෙක එකතු කරගමු. බිරිඳට 3න් එකක් දෙනවා. බිරිඳට 3න් එකක් දී පුතාට 2න් එකක් දුන්නේ නෑ. පුතාට දෙනවා 2න් එකක්. ඔය දෙක එකතු කරගන්න පොදු හරය ගන්න නම් මෙයාව 2කින් වැඩි කරන්න ඕනේ. මෙයාව 3න් වැඩි කරන්න ඕනේ. එතකොට මෙතන ඉන්නේ 6න් 2 ධන 6න් 3 ඔක්කොම 6න් 5යි.
ඔක්කොම 6න් 5යි. බිරිඳටයි පුතාටයි දෙන ගන්න. එහෙනම් ඉතිරි වෙන ප්‍රමාණය 6න් 5ක් හින්දා අපිට හිතෙන්ම ගන්න පුළුවන් ඉතිරිය සම්පූර්ණ ටෝටල් එක 6න් 6ක් ගත් කියලා ගත්තොත් 6න් 1යි ඉතිරිය. මේ කියන්නේ මෙන්න මෙතන කියන පුතාට දී ඉතිරියෙන් 4න් එකක් තමයි අවමංගල්‍යදාර සමිතියට. දැන් ඔන්න ඉතිරිය 6න් 1යි. මෙයාගෙන් 4න් එකක් තමයි අවමංගල්‍යදාර සමිතියට දෙන්නේ. එතකොට 24න් 1යි. ඔන්න දැන් අවමංගල්‍යදාර සමිතියට නව විදිහට දුන්නොත් දෙන්නේ 24න් 1යි. කලින් විදිහට දුන්නොත් අවමංගල්‍යදාර සමිතියට දෙන්නේ 12න් 1යි. ලැබෙන කොටස හා සසදන්න කියලා කියන්නේ කොටස හා සසදන්න පෙර ක්‍රමයට මම මෙන්න මෙතන යට කරන්නම්. පෙර ක්‍රමයට ගත්තොත් එයාට යන්නේ 12න් 1යි. නව ක්‍රමයට ගත්තොත් එන්නේ 24න් 1යි. එතකොට මේ දෙකෙන් මේ 12න් 1 තමයි විශාල කියලා පේනවා. 12න් 1 කියන එක දෙකෙන් බෙදුවොත් 12න් 1 දෙකෙන් බෙදුවොත් තමයි 24න් 1 එන්නේ. එතකොට කොටස හා සසදන්න කිව්වහම මේක කියන විදිහට සමිතියට ලැබෙන කොටස පෙර ක්‍රමය හා සමිතියට ලැබෙන හා කොටස හා සසදන්න එහෙනම් පෙර ක්‍රමයට ලැබෙන ප්‍රමාණයෙන් හරි අඩකි. පෙර ක්‍රමයෙන් හරි අඩකි. හරි අඩකි. එතකොට මම දැන් මේක සංවිධානය කරගද්දී මේ ෆයිල් එක මේ පේන්ට් වලට මේක කොපි කරගන්නකොට මම වැඩි ඉඩ තියාගෙන කරලා නැහැ. ඒ හින්දා මේක එක කොටේ හදාගෙන යන්න වුණා. හරි. ඒතර අන්න ඒක පොඩි දුර්වලතාවයක්. ඒක අපි හදාගමු ඊළඟට. දැන් මේ ගණන් ටික ඔක්කොම මම මේකට පේස්ට් කරලා තියෙන හින්දා මොකද අපිට කාලය අඩුයිනේ. එතකොට දැන් මට මේකේ යටට ඉඩ අරන් හදන්න බැරි හින්දා මම මේක මේ එක කොටේ වගේ හැදුවේ. මම ඊළඟ පාරදී එහෙම නැතුව මේක ඉඩ තියලා මේ හොඳට ඉඩ ඇති වෙන විදිහට හදා ගන්නම්. හරි දැන් එහෙනම් ওই විදිහට තමයි ඔය ගාන හදන්නේ. ඔයාලා ඒ අදාළ ඒවා ලියා ගන්න, උත්තර ටික ලියා ගන්න, හලියාගෙන මාව හම්බෙන වෙලාවදී මගෙන් අහන්න තවත් මේක තේරුම් නැත්නම් කොහොමද හදන්නේ කියලා. මේ මම දාන කොලේ print එකක් ගන්න එක හොඳයි. print එකක් අරගෙන කරන්න පුළුවන් නම් හොඳයි. හරි. එහෙනම් දැන් මම ඊළඟට පොඩි විනාඩියක් දෙන්නම් ඕක වැඩ ටික සම්පූර්ණ කරගන්න. කරලා ඉවර වුණාම මට පොඩි රියැක්ෂන් එකක් එවන්න. දසුන් ඔයාගේ මයික් එක ඕන් වෙලා තියෙනවා. ඒක ඕෆ් කරගන්න. සමහරට මයික් එක නැතුව ඇති. මේකේ ඒවා ටික ලියාගත්තට පස්සේ රියැක්ෂන් එකක් එවන්න. සමහර වෙලාවට ඔයාලට මේක මේ වේගය වැඩි ඒ වගේ හැඟීමක් එන්න පුළුවන්. දැන් අද පළවෙනි දවසේ කොහොම හරි මේ වේගයට සූදානම් වෙන්න. එතකොට ඒ සම්මාර්ථයක් ගත්ත හැකියි. හරි. ඒ නිසා මේ අනිත් එක මේවා මම රෙකෝඩින්ග්ස් දාන නිසා රෙකෝඩින් බලන්නත් පුළුවන්. හරි. එහෙනම් දැන් මම මේක දැන් විනාඩියක් විතර ගියා. ඊළඟ ගානට දැන් මම යනවා. පස්වෙනි ගාන රූපයේ ABC වලින් දැක්වෙන ඍජුකෝණී සමද්විපාද ත්‍රිකෝණාකාර ඉඩමකි. මේකෙත් තියෙන්නේ ඉඩමක්. ඉඩමට පිටතින් BC විස්කම්භය කරගත් තන පිට්ටනිය. ඒ කියන්නේ මේ ඉඩමක් තියෙනවා තන පිට්ටනියකුත් තියෙනවා. දෙකක් තියෙනවා. හරි. එතකොට දැන් මේකේදී අහන ප්‍රශ්න බැලුවොත් තන පිට්ටනියේ ඡාප කොටසේ දිග සොයන්න. මේවා හදපු අය ඉන්නවනම් මැසේජ් කරන්න පුළුවන් මේ chat එකෙන්. එයාලට ඒවා දාන්න පුළුවන්. එතකොට කොහොම හරි උනන්දු වෙලා මේ වැඩේට බහින්න. මම ඊළඟට දෙවණියට හදන පේපර් එක මීට වඩා ටිකක් සරල කරලා ඒක මම හදලා තියෙන්නේ. ඒක මම දාන්නම්. අද දානවා මේ පේපර් එක. එතකොට ඒක කරන්න ඒක ඊළඟ සතියේදී සාකච්ඡා කරනවා. හරි. දැන් රූපේ ABC වලින් හරිනේ දැන් තන ඒ ටික මම කියවුවානේ. දැන් තන පිට්ටනියේ BCP ඡාප කොටසේ දිග. දැන් මේවා හදද්දි ළමයි මතක තියාගන්න ඕනි සූත්‍ර තමයි ඡාප දිග සමානයි 2πr වැඩි කිරීම 360න් θ. ඊළඟට වර්ගඵලය සමානයි 5r වර්ගය වැඩි කිරීම 360න් θ. මේ සූත්‍ර දෙක ළමයින්ගේ මතකේ තියෙන්න ඕනේ. මේවා 10 වසරේ ඉඳන් උගන්වන්නේ. දැන් මේවා මතකයි. මතක නැත්නම් මතක් කරගන්න දැන්වම. දැන් මේක මතක තියාගන්න. ශාප දිග 2πr 360න් θ වර්ගඵලය 5r වර්ග 360න් θ. තන පිට්ටනියේ ඡාප දිග තන පිට්ටනිය ගද්දිම මේකේ BC දුර 14යි නම් හරි මැද්ද මෙතන මෙයාගේ අරය 7 වෙන්නේ. මේක අපි දල සටහනක් කියලා ගමු. මෙයාගේ අරය 7 වෙන්නේ. අරය 7 වෙන්නේ. එහෙනම් ඡාප කොටස හදන්න අපිට දාන්න වෙන්නේ 2
වැඩි කිරීම 22 බෙදීම 7 වැඩි කිරීම අරයට 7 දාලා 360න් තීට මෙයා අර්ධ වෘත්තයක් හින්දා දෙකෙන් එක දානවා. මේ 7ට මේ 7 කැපෙනවා මේ 2ට මේ 2 කැපෙනවා අන්තිම පිටුන 22යි. එහෙනම් චාප දෙක 22යි මීටර්. ඒවා හරි ගියාට පුළුවන් රියැක්ෂන් දාන්න. A මුල්ලේ සිට B මුල්ලට ලම්බ දුර 7ක් නම් ත්‍රිකෝණාකාර කොටසේ වර්ගඵලය. ඒ කියන්නේ AB 7යි මෙතන ඉඳන් මෙතන 7යි මීටර්. ත්‍රිකෝණාකාර කොටසේ වර්ගඵලය. ත්‍රිකෝණයක වර්ගඵලය උගන්වන්නේ 8 වසරේදී භාගයේ වැඩි කිරීම ආධාරකය. ආධාරකය වැඩි කිරීම ලම්බ උස. ලම්බ උස ත්‍රිකෝණයක් ගත්තහම මෙහෙම මේ ශීර්ෂයේ ඉඳන් පාදයකට ලම්බකයක් ඇඳාම මේක තමයි ලම්බ උස වෙන්නේ. ලා වූ කියලා මම ලේසියෙන් ලියන්නම්. ආධාරකය වෙන්නේ ලම්බකයේ වදින පාදයේ ආධාරකය. ආධාරකය. භාගයකුත් ඉස්සරහට එනවා. එහෙනම් මෙයාගේ හදන්න වෙන්නේ භාගයයි ආධාරකයේ 7යි ලම්බ උසත් 7යි. මේ ඍජුකෝණී ත්‍රිකෝණයක් නේ. මේ කැල්ලත් 7යි මේ කැල්ලත් 7යි. එතන 7 වරක් 7 49යි. 49 බෙදීම 2යි m2 කියලා තමයි උත්තරේ ලියන්න වෙන්නේ. මම දැන් O level paper වල මාර්කින් ස්කීම් වල මේ භාගමය පිළිතුරු ඔත්තේ සංඛ්‍යාවක් බෙදන්න තිබුණොත් ඒක භාගමය විදිහට තිබුණත් ඒකට සම්පූර්ණ ලකුණු දීලා තියෙනවා. 49 බෙදීම 2 කාට හරි ඒක කොහොම තියෙන එක හොඳ මදි වගේ නම් එයාට ඒක දශම කරන්නත් පුළුවන්. 48 දෙකෙන් බෙදුවම 24.5යි m2 කියලා තමයි ඒකට එන්නේ. ත්‍රිකෝණාකාර කොටසේ වර්ගඵලය. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නය ත්‍රිකෝණාකාර ඉඩමද BC විස්කම්භයක් වනසේ අර්ධ වෘත්තාකාර ලෙස සකස් කිරීමට අදහස් කරයි. BC විස්කම්භයක් වෙන විදිහට. BC අර්ධ සකස් කරයි. ඒ අනුව AB හා AC යා කරගත යුතු ප්‍රදේශ ඇඳ දක්වන්න. ඒ අනුව AB හා AC සමග යා කරගත යුතු ප්‍රදේශ AB හා AC සමග යා කරගත යුතු ප්‍රදේශ ඇඳ දක්වන්න. ඒ කියන්නේ මේකේ මේ රූප සටහනේ මෙන්න මෙහෙම රවුම එන්න අඳින්න තියෙන්නේ. මෙහෙම රවුම එන්න අඳින්න තියෙන්නේ. ඔය විදිහට ඇඳ දැක්වීමක් කළා. හරි. එසේ එකතු කරගත් කොටසේ වර්ගඵලය S2 පියාගෙන හදන්නත් පුළුවන්. ඇයි කලින් අපි හොයාගත්තනේ මේ ත්‍රිකෝණයේ වර්ගඵලය. ඒ කියන්නේ මේ නිල් පාට කෑලි දෙකේ මෙන්න මේ කළු පාටින් මම දාන කෑලි දෙකේ වර්ගඵලය නේ අහන්නේ. ඒ කියන්නේ මේ අර්ධ වෘත්තයේ වර්ගඵලයෙන් ත්‍රිකෝණයේ වර්ගඵලය අඩු කළා නම් හරි. හැබැයි අර්ධ වෘත්තයේ වර්ගඵලය අපි හෙව්වේ නෑ. ඒක හොයන්න වෙනවා. 5r වර්ගය වැඩි කිරීම 360න් තීරණ සූත්‍රය. එහෙනම් ඒකට අපි ආදේශ කරමු 22 බෙදීම 7 වැඩි කිරීම අරය 7 වැඩි කිරීම 7 වැඩි කිරීම දෙකෙන් එක. 7ට 7 කැපෙනවා දෙවරක් 1යි දෙවරක් 11යි 11 වරක් 7 එනවා ඒකට එනවා 77යි 77යි m2. එහෙනම් දැන් මෙහෙමනේ තිබ්බේ මෙහෙම රවුම තියෙනවා අර්ධ වෘත්තේන ඒක ඇතුලේ මේ ත්‍රිකෝණේ තිබ්බා මෙන්න මේ අලුතෙන් එකතු කරපු කෑලි දෙකේ වර්ගඵලය නේ සම්පූර්ණ 77න් මේ ඇතුලේ තියෙන ත්‍රිකෝණේ මම මේ තිබ්බාන ත්‍රිකෝණේ අඩු කරනවා ත්‍රිකෝණේ 24.5යි 74 පස්සේ දශම 20ක් තියලා අපිට බිඳුවක් දාගන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ බිඳුව එකතු වුණායි කියලා මේ කිසි වටිනාකමක් නැහැනේ බිඳුවෙන් 5ක් බෑ මෙහෙන් එකක් 10යි 10න් 5ක් 5යි දශම 20 තව මෙතන 7 නෙමෙයි තියෙන්නේ 6 6න් 4ක් ගියාම 2යි මෙතන තියෙන්නේ 7 7න් 2ක් ගියාම 5යි ඒතර 52.5යි m2 කියලා එනවා වර්ගඵලය ඔය විදිහට තමයි ඒකේ වර්ගඵලය හදන්නේ ඒ ගාන ඉක්මනට කරන්න පුළුවන් වුණා ඒක ලියා ගන්න උත්තර මම කියලා තියෙන විදිහට කරගෙන මාව හමු වෙන අවස්ථාවේදී පෙන්නන්න මම හිතන්නේ ඔයාලගේ උත්තර හරි ඇති හරියට හරි දාගන්න පුළුවන් අතුපෑනකින් එතකොට මට කරලා කියලා එක අවබෝධ වෙනවා මේ ගාන ලේසි ගානක් ඉතාලම ලේසි ගානක් මේකේ මේ ඇඳ දක්වන්න කිව්වහම තමයි සමහරලාට ළමයින්ට මේ ඔළුව පොඩ්ඩක් ගැටලු සහගත වෙන්නේ මොකද්ද මේ අඳින්නේ මේ රවුම් අඳින්දී කොහොමද කව කට්ටක් තියලා අඳින්න පුළුවන් කව කට්ටක් තියලා අරය අරගෙන අඳින්න පුළුවන් එහෙමයි අඳින්නේ ඔය තියෙන පස්වෙනි ගාන පේපර් එකේ ඊළඟට මම මේ තුන්වෙනි ගාන තමයි කරන්නේ මම විනාඩියක් දෙන්නම් මේකේ තව මේක ලියා ගන්නට ලියා ගන්න ඔය සූත්‍ර මතක තියාගන්න හරි එතකොට ඊළඟට තියෙන්නේ මම හිතන්නේ කාලය ඇති කාට හරි ප්‍රශ්න තියෙනවා නම් නිශ්ශබ්ද වෙන්න එපා මැසේජ් එකක් හරි දාන්න සමහරවිට මම හදන උත්තර වැරදෙන්න පුළුවන් එතකොට තමන්ගේ උත්තරෙත් එක්ක ඒක බලලා
මේ මැසේජ් එකක් හරි දාන්න මං හදන උත්තරේ වැරදිලා තියෙනවා නම් සර් ඕකට මේකයි එන්නේ කියලා. මොකද මමත් මේ එක පාට දැන් මෙතනනේ හදාගෙන යන්නේ. සමහරවිට මේ හදද්දී වැඩි කිරීමක් වරදෙන්න පුළුවන්. ඒ හින්දා ඒවා හදලා අය ප්‍රශ්න කරන්න කිසි ගැටලුවක් නැහැ. අපි දැන් මේ පස්වෙනි ගාන සාකච්ඡා කරමින් ඉන්නේ. ඊළඟ තුන්වෙනි ගාන. හරි තුන්වෙනි ගාන. එතකොට දැන් ඔයාලා ඒ කරලා තියෙන එක පෙරලා ගන්න කරලා නැත්නම් ඒක කරන්න සූදානම් වෙන්න. තුන්වෙනි ගානේ තියෙන්නේ මෙන්න මෙහෙම. එක්තරා කාල සීමාවක් තුළදී ඇඟලුම් කම්හලක නිපදවන ලද ළමා කමිස සංඛ්‍යාව පිළිබඳ තොරතුරු දැක්වෙන සංඛ්‍යාත ව්‍යාප්තිය පහත දැක්වේ. ඇඟලුම් කර්මහලක ළමා කමිස පිළිබඳ තොරතුරු දිනකදී නිපද වූ ළමා කමිස 51යි 75යි 76යි 100යි. කොහොම ළමා කමිස නිපදවලා. සමහර දවස් තියෙනවා ළමා කමිස 226යි 250යි ප්‍රමාණයක් හදමු. හරිද? ඒ කියන්නේ අපි ගත්තොත් එක්තරා කාල සීමාවකදී සමහර වෙලාවට මේ කාල සීමාව අවුරුදු කාල සීමාවක් හරි මොකක් හරි වෙලා මොකක් හරි උත්සව තියෙන කාල සීමාවක් හින්දා අඩු වෙලා තියෙනවා. පහ පහ වගේ දවසෙන් පොඩි ප්‍රමාණයක් වැඩ කරලා දන්නේ නැහැ මේ පහ පහ වගේ හදලා තියෙන්නේ. හරි? ඒකයි තියෙන ගැටලුව. එතකොට දැන් ඒවා ගැන ඒක එතකොට මේක දිහා බැලුවහම පේනවා 22ක්. දින 22ක් තමයි මේකේ මාතේ විදිහට පෙන්වන්නේ. 151යි 175යි අතර ළමා කමිස ප්‍රමාණයක් තමයි වැඩිපුරම මේකේ දිනවලදී හදන්න ඒගොල්ලන්ට පුළුවන් වෙලා තියෙන්නේ. සමහර දවස් තියෙනවා ඒ දවස් ඉතාම වාසි මේ කම්හලේ අයිතිකාරයින්ට දවස් 11ක් තියෙනවා ළමා කමිස 226යි 250යි අතර ප්‍රමාණයක් හදලා. හරි? එතකොට දැන් මේක කියෙව්වා රෝමිලකම් එක මාත පන්තියේ මධ්‍යයගේ උපකල්පිත මධ්‍යයන ලෙසගෙන හෝ අන්ක්‍රමයකින් හෝ අන්න මම හැමදාම කියලා තියෙනවා අන්ක්‍රමයක් කියලා තියෙනවා අන්ක්‍රමයක් තියෙද්දි ගොඩක් ළමයි අර fx ක්‍රමයට හදන්නේ fx sigma fx බෙදීම sigma f ඒක අපිට පුළුවන් බැරිම කෙනෙකුට නම් ඒකෙන් හදන්න පුළුවන් නමුත් අපි දැන් එහෙම බැරිම මේ දැන් තව විභාගයට අපි කල් දිනවනේ ඒ හින්දා අපි මේ fd ක්‍රමයෙන් මේ උපකල්පිත මධ්‍යයන් ක්‍රමයෙන් තමයි මේක මම අද දැන් කියා දෙන්න යන්නේ හදන විදිය ඊට පස්සේ තව ප්‍රශ්න ටිකක් අහලා තිනවා අපි ඒවා පස්සේ බලමු මම මේ ලේසි වෙන්න මේ ගහගත්තා නැත්තම් වෙලා යනවනේ එතකොට මේ fx නෙමෙයි fd උපකල්පිත මධ්‍යයන්ෙන් ගණන් හදද්දී සූත්‍රයක් තියෙනවා 10 වසරේදී කියා දෙන්නේ 10 වසර දෙවෙනි වාරේ මධ්‍යයන්ය සමානයි ඒ දන සිග්මා f d බෙදීම සිග්මා f සිග්මා කියන්නේ සියල්ල එකතු කරන්න කියන එක. ඒ කියන්නේ උපකල්පිත මධ්‍යයන්ය. උපකල්පිත මධ්‍යයන්ය. උපකල්පනය කරනවා කියන්නේ අනාගතේ මෙහෙම වෙයි කියලා හිතනවා. මේක හරියයි කියලා හිතනවා. එතකොට f කියන්නේ සංඛ්‍යාතය d කියන්නේ අපගමනය. අපගමන ඩීවියේෂන් කොච්චර වෙනස් වෙලාද කියන එක තමයි අපගමන. එතකොට ඔන්න සූත්‍රයට අදාළව මෙන්න මේ රූල් පහක වගුවක් ගහන්න ඕනේ. මේ જાති ගානක් හදනවා රූල් පහක වගුවක් ගහන්න ඕනේ. පළවෙනි තීරුවට අපි නම දාන්නේ පන්ති ප්‍රාන්තර. එතකොට මේ පන්ති ප්‍රාන්තරේ 51යි 75යි කියන අංගයන් ටිකක් තියෙනවානේ. එතකොට 52 53 54 56 74 ඒ 70 71 ඒ ගොඩක් අංක එනවනේ. ඒ අංක සේරම නියෝජනය කරන්න තනි අගයක් ගන්නවා. ඒකට තමයි අපි කියන්නේ මධ්‍ය අගය. මධ්‍ය අගය. මධ්‍ය අගය කියලා කියන්නේ ඒකට අපි x අකුර ගන්නවා. මේ මධ්‍ය අගය හොයාගන්න ක්‍රමය තමයි මේ අගයන් දෙක එකතු කරලා දෙකෙන් බෙදෙනවා. මේ 63 හොයාගත්තේ කොහොමද? 51යි 75යි එකතු කළා 100 මම මෙතන හදන්නම්. 51යි 75යි එකතු කළා 126යි. 126යි දෙකෙන් බෙදලා තමයි මම 63 ගත්තේ. ওই විදිහට ওই සේරම ටික එකතු කරලා දෙකෙන් බෙදාගෙන ගියාම තමයි ওই ටික එන්නේ. මේකේ පොඩි රටාවක් තේරෙනවා 2යි 3ක් විතර හැදුවාම තේරෙනවා 63ට මේව මේ 3 8 3 8 3 8 3 8 නේ එක ස්ථානයකට තියෙන්නේ. එතකොට මේ වගේ පොඩි රටාවක් තියෙනවා. ඒ රටාව හොයාගන්න පුළුවන්. ඊළඟට මේ තීරු මාරු වුණාට ගැටලුවක් නැහැ. Tamanට වරද්ද ගන්න නැතුව හදන්න පුළුවන්. පුළුවන් තරම් මේ මම කියා දෙන විදිහටම කරන්න. සමහර ළමයි අහන ප්‍රශ්න ওই වගේ වනේ මේ තීරු මාරු වුණාට කමක් නැද්ද? එහෙම පුළුවන්. Tamanට වරදින්න නැතුව හදන්න පුළුවන්. ඊළඟට මේක ඊළඟ තීරුව තමයි සංඛ්‍යාතය. සංඛ්‍යාතය කියන්නේ f. සංඛ්‍යාතය ටික මේ ගණන් වල තියෙනවා එකක් 5යි අනිත් එකේ 5යි අනිත් එකේ 5යි
අනිත් එකෙත් 7යි, අනිත් එකෙත් 20යි, ඊළඟට 22යි, ඊළඟට 20යි, 10යි, ඊළඟට 11යි. ඊළඟ තීරුව අපගමනය. අපගමනය D කියලා කියන්නේ අපගමනය. D තීරුව. මේ D තීරුව කියන්නේ මොකද්ද? අපගමනය කියන්නේ කොහොමද? අපගමනය ගන්නෙ කොහොමද? අපගමනය ගන්න මෙන්න මෙහිමයි. අපගමනය වෙනවා කියන්නේ අපි උපකල්පනය කරපු අගයයි. අපි උපකල්පනය කරපු අගයයි මෙයාගේ තියෙන මධ්‍ය අගයයි අතර වෙනස තමයි අපගමනය කියලා කියන්නේ. මෙන්න මේ අපගමනයට අපිට ඕන සූත්‍රයක් ගන්න පුළුවන් D සමානයි මෙන්න මෙහෙම. අපිට දැන් මුලින්ම මේක හදද්දී D හොයන්න නම් උපකල්පිත මධ්‍යයන්යක් ගන්න ඕනේ. මේ ගානේ සමහර ගණන් වල කියනවා මාතපන්තියේ මධ්‍යයගය මේකෙත් කියනවා මාතපන්තියේ මධ්‍යයගය උපකල්පිත මධ්‍යයන් ලෙස මේකේ මාතපන්තිය 22නේ. එහෙනම් මාතපන්තියේ මධ්‍යයගය කියන්නේ 22කට අදාළ මධ්‍යයගය 163යි. එහෙනම් උපකල්පිත මධ්‍යයන් හොයද්දී 163 තමයි මේකේ උපකල්පිත මධ්‍යයන් හැටියට අපිට ගන්න වෙන්නේ. එහෙනම් අපගමනය කියන්නේ මධ්‍යයගය අඩු කිරීම උපකල්පිත මධ්‍යයන්. උපකල්පිත මධ්‍යයන්. ඉස්සෙල්ලා මට ඔය දෙක මාරු වෙලා කියුනේ මධ්‍යයගයේ අඩු කිරීම උපකල්පිත මධ්‍යයන් නේ. මධ්‍යයගයේ 163යි. මේ 163ට අදාළව මෙන්න මේ 22කට අදාළ පන්ති ප්‍රාන්තරයේ මධ්‍යයගයත් 163යි උපකල්පිත මධ්‍යයන්ත් 163යි. 163න් 163ක් අඩු කරාම උත්තරේ 0යි. ඊට පස්සේ ඊට උඩ එක 138යි. 138න් උපකල්පිත මධ්‍යයන් 163ක් අඩු කරනවා. 163 ලියලා 138ක් අඩු කරලා බලමු. 5යි 15යි ඍණ 15යි. එහෙනම් මෙතෙන් එන්නේ ඍණ 15යි. එහෙනම් රටාවක් හොයනවා ඊළඟ එකට එන්න ඍණ 30. ඊළඟ ඍණ 45 ඊළඟට ඍණ 60. ඔය විදිහට එන්න ඕනේ. යටට ගත්තාම එන්න ඕනේ උපකල්පිත මධ්‍යයන්ේට මේ අපගමනයේට ධන 15 ධන 30 ධන 45. හරි. එතකොට දැන් මේක කොහොමද ගත්තේ? මේක ගත්ත විදිහ එකින් එක කියලා දෙන්න කිව්වොත් ගොඩක් වෙලා යනවා. දැන් මේක 10 වසරේ පාඩමක් මම කියා දීලා තියෙනවා. තවන්ට සමහර වෙලාවට අලුතෙන් පන්ති කරපුවාට කියා දීලා නැතුව ඇති. මුල ඉඳන් කරපුවාට කියා දීලා තිනවා. එයාලට පුළුවන්. Tamanටම මේක මහ ලොකු දෙයක් නෙමෙයි. හොයාගන්න. ඊට පස්සේ මෙයාගේ ඊළඟ එක FD තීරුව. FD කියන්නේ මේ F වගේයි D වගේයි වැඩි කරනවා. 5 වරක් ඍණ 60 ඍණ 300යි. 45 වරක් 5 ඍණ 225යි. 7 වරක් ඍණ 30 ඍණ 210යි. 15 වරක් 20 ඍණ 300යි. 300යි. 22 වරක් බිඳුවමයි. ඊළඟ එක 15 වරක් 20 300යි. 10 වරක් 30 300යි. 11 වරක් 45 මේක විතරක් මනසින් හදන්න බෑ. 45 වරක් 10 නම් 450යි. 450 ඒවා 11 45 ඒවා 11 තව 45ක් මේකට එකතු කරනවා. 4 9යි 495යි. 495යි. ඊළඟට අපිට ගන්න වෙනවා තීරුවල එකතුව. දැන් අර මම කිව්වනේ තීරු මාරු වුණාට කවන්න නැහැ කියලා. මමත් මාරු කරලා ලියලා තියෙනවා. හරි. එතකොට දැන් මේ තීරුවේ FD තීරුව එකතුව අරගෙන මෙතන යට කොටුවට දාන්න වෙනවා. F තීරුව එකතුව මෙතන යට කොටුවට දාන්න වෙනවා. කවුරු හරි අහුවොත් ඇයි දාන්නේ කියලා මෙන්න මේ සූත්‍රෙනේ. මේක තමයි සූත්‍රය. මොකද්ද? මධ්‍යයන්නේ සමානයි A ධන සිග්මා FD බෙදීම සිග්මා F. මෙන්න මේ මම කහපාට කරපු සූත්‍රයේ හින්දා තමයි ওই දෙක එකතුව හොයාගන්න වෙන්නේ. මොකද මේ සූත්‍රේ පේනවද මේ නිකන් අර තුනේ ඉලක්කම අනිත් පැත්තට ගහලා වගේ ලකුණක් තියෙනවා. මෙන්න මේ ලකුණ තමයි සිග්මා කියන්නේ. සිග්මා ලකුණ. මේකේ තේරුම සියල්ල එකතු කරන්න කියන එක. එහෙනම් දැන් සංඛ්‍යාත ටික එකතු කරන්න ඕනේ. මේ ගානේ දීලා තියෙනවද බලනවා එකතුව නැහැ. එහෙනම් මුලින්ම මේ සංඛ්‍යාත ටික එකතු කරන්න ඕනේ. කවුරු හරි කෙනෙක් එකතු කරපු කෙනෙක් ඉන්නවනම් මට ඒක මැසේජ් එකක් දැම්මම ලේසි. FD ටික එකතු කරලා ඒක ගන්න ඕනේ. කරපු අය ඉන්නවනම් මැසේජ් එකක් දාන්න. ඔය ඕකෙන් මැසේජ් දාන්න පුළුවන් ටයිප් කරලා. chat කියන එකට ගිහිල්ලා. ඒක දැන් සම්බන්ධ වෙච්ච අය ඉන්නවනම් එයාලා
මේක බලා ගන්න ඊළඟ ගාන ඉඳන් හදන්න. සමහරට යාලා හදලත් ඇති මේක. මේ ටික එකතුව ගන්න F වල එකතුව සිග්මා F මට මැසේජ් එකක් දාන්න හදපු කෙනෙක්. මේක හදලා තියෙන්න ඕනේ අනිවාර්යෙන්ම සිග්මා F. නෑ මැසේජ් නෑ තාම. මම දැන් තාම chat එක හොයාගන්න අමාරු ඇති. ඒක හොයාගන්න ඊට. ඊට සිග්මා FD ඒකත් හොයාගෙන මට මැසේජ් එකක් දාන්න. ඔව්. මැසේජ් එකක් එවුවා ළමයි. හරි 100යි. මේක 100යි කියලා එක ළමෙක් හොයාගෙන තියෙනවා. ඒක දැම්ම 100 ආව කියන්නේ හිතට සතුටුයි. 100ෙන් බෙදන්න ලේසියිනේ ඕනම එකක්. දශම දිට පන්නන්න විතරනේ තියෙන්නේ. සිග්මා FD වල එකතුවක් දාන්න පුතේ. ඔය මැසේජ් දානකොට දාන්න පුළුවන් මේ කවුද මේ මගේ නම සිලෙක්ට් කරලා දාන්න මේ මීටින් එකට දාන්න එපා. එතකොට අනිත් අයට පේනවනේ. මේ මගේ එක සිලෙක්ට් කරලා ප්‍රයිවට් මැසේජ් විදිහට දාන්න. මම ඊළඟ දවස් මේක සෙටින්ග් හදන්නම් ප්‍රයිවට් මැසේජ් දාන්න පුළුවන් විදිහට. මේ එතකොට හරි. එතකොට දැන් සමහර වෙලාවට මැසේජ් දාන්න ලැජ්ජයි ඉන්නවනේ. එයාලට ප්‍රශ්නයක් වෙන්නේ. තමන්ගේක වරදීද? එහෙම එහෙම කියලා ලැජ්ජා බය තියෙන ලැජ්ජාව තියෙන අය ඉන්නවනේ. එයාලට එතකොට මැසේජ් එක එන්නේ මට විතරයි. අනිත් අයට පේන්නේ නැහැ. නැත්නම් අනිත් අය කියන්න පුළුවන් නේ ආපෝ වැරදුනා. ඕක දාන උත්තර හැම එකක්ම වැරදි. එහෙම කියන්න පුළුවන්. එහෙම වෙන්නේ නැහැ එතකොට. එතකොට දැන් ඊළඟට මේ FD වල එකතුවක් දාන්න පුතේ මට. හදපු කෙනෙක් හදපු එක්කෙනයි තාම දැම්මේ. අනිත් අය දැන් එකතු කරනවා දාගෙන. හරි. අපි දැන් මේක එකතු කරන්න පටන් ගද්දිම මේ මම මේ කරන ෂෝට් මෙතඩ් බලා ගන්න. මේ ඍණ 300ට මේ ඍණ 300 කැපෙනවනේ. මේ රින 300ට මේ ධන 300 කැපෙනවා. මෙතන ඉතුරු වෙන්නේ 495යි. මේ ටික එකතු කළාම එක එන්නේ මෙන්න මේ ටික එකතු කරාම 225යි 210යි එකතු කරාම එන්නේ රින 435යි. රින 435යි. මෙතන තියෙන්නේ 495යි. මේ දෙන්න එකතු වෙන්න තියෙන්නේ ධනයි රිනයි එකතු වෙන්න තියෙන්නේ. 495යි 435යි එකතු කරනවා කියන්නේ ධනයි රින හින්දා අඩු කරන්න තියෙන්නේ. අඩු කරන්න වෙනවා. 10න් 5න් 5 බිඳුවයි 9න් ගියාම 6යි බිඳුව 60යි කියලා එන්නේ මෙතන 60යි. සිග්මා FD 60යි කියලා එන්නේ. ඒක ගත්තුවා ඉන්නවනම් මට මේ සංඥාවක් එවන්න අත උස් මේ ඕකේ පුළුවන් රියැක්ෂන්ස් එවන්න. රියැක්ෂන් එකක් දාන්න. ඊට පස්සේ අපිට ඕකේ උත්තරේ හොයන්න තියෙන්නේ. විනාඩියකින් මේ ගාන පල්ලෙහාට දාන්න. පළවෙනි ගාන තමයි ඊළඟට මම හදන්න යන්නේ. ඒක මම පොඩ්ඩක් පල්ලෙහාට දාලා ඉඩ ගන්නම් මේක හදන්න. දැන් එහෙනම් මේක මේ වගුව වැඩ ඉවරයි. සාමාන්‍යයෙන් O level විභාගෙදී මේ වගුව සම්පූර්ණ කරනකොට ලකුණු 5ක් හම්බෙනවා. මේ වගුව 10 වසරේදී උගන්වන එකක්. මේ වගුව සම්පූර්ණ කරනකොට ලකුණු 5ක් හම්බෙනවා. මේ වගුවත් තරමක් සංකීර්ණ වගුවක් මේ ප්‍රශ්න පත්‍රයට මම ඇඩ් කරලා තියෙන්නේ. අපි හැමතිස්සෙම අමාරු ඒවා පුරුදු වෙන්න ඕනේ. මධ්‍යන්නය මම හැමතිස්සෙම කියනවා මේ අනිත් එක තමයි මේ තව දෙයක් කියනවා මොකද්ද මේ හැමතිස්සෙම හොඳ අමාරු ගණන් පුරුදු වෙලා කොහොම හරි උසස් පෙළට ගණිත විෂය තමයි කරන්න බලන්න. ගණිත විෂය තමයි හැමෝම කරන්න බලන්න ඕනේ. ඒ හින්දා තමයි ඉතින් ඒක තමන්ගේ තීරණයක් කියන එක හැමෝටම කරන්න බැහැනේ. හැමෝම කියන එක අහන්නෙත් නැහනේ. මධ්‍යන්න යය සමානයි ඒ ධන සිග්මා FD වෙදීම සිග්මා F සූත්‍රය ලිව්වා. දැන් A කියලා ගත්තේ තමන් ගත්ත උපකල්පිත මධ්‍යන්නේ මෙතන ලිව්වා 163 ධන. සිග්මා FD 60යි. සිග්මා F 100යි. සමහර ළමයි මේවා හදන්න ඇද්දි එකපාරටම මෙයාට ඔලුවට එනවා පොදු හරගන්න. මෙයාගේ යට එක තියෙන්නේ මේ දෙපැත්තම 100න් වැඩි කරලා ඒ වගේ ඔලුවට එනවා කියන්නේ ඒක භයානකයි. එහෙම වෙන්න විදියක් නැහැ. මෙයාවයි කැපුවා 6 10න් බෙදපු ගමන් 0.6යි. 163ද එකතු කිරීම 0.6. එතකොට එන්නේ 163.6යි කිය. 163.6යි. මේ ප්‍රශ්نين අහන්නේ මධ්‍යන්නේ සොයන්නේ. දිනකදී නිබදු ළමා කමිස සංඛ්‍යාවේ මධ්‍යන්නේ. ඒකේ ඒගොල්ලෝ අහලා නැහැ මේ උත්තරය ආසන්න පූර්ණ සංඛ්‍යාවටවත්. එතකොට 163.6යි කියලා ඒ උත්තරේ එනවා. ඊළඟ රෝමිලකන් 2 මේ ඔයාලට ලියා ගන්න පුළුවන් මේ මම ලියන කාලයත් එක්කම මේ සෙෂන් එක දැන් ඉවර වෙන්න යන්නේ. ඉවර වුණාට පස්සේ ඔයාලා ආයෙ රීලොග් වෙන්න. රීලොග් වුණාට පස්සේ අපි ආයෙ කරමු. දැන් මේක ඕෆ් වෙන්න යන්නේ. මම ඉදිරියේදී බලන්න සූම් එකක් මිලදී අරගෙනම කරන්න. දැනට මේක මේක දැන් ප්‍රශ්න කියවන්නම් මම ඉවර වෙනකන්. ළමා කමිසයක නිෂ්පාදන වියදම 106ක් නේ. ඒතකොට දවසකට හදනවනේ 163.6ක්. 163.6 වැඩි කිරීම
ළමා කමිස එක මිල 185යි. 185යි දින 6ක් ඉඳ ඕක 6නුත් වැඩි කරනවා. ඕක තමයි ඔකට එන උත්තරේ. වැය වූ මුදල ළමා කමිස නිෂ්පාදනයට වැය වෙන මුදල වෙන්නේ ඕක.